අද අපි කතා කරන්න යන්නේ වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි තරුණ වියේ විවාහ ජීවිතයේදී මුහුණ දීමට සිදුවන අභියෝග සහ ඒවාට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැනයි. විවාහය කියන්නේ ලස්සන ගමනක්. නමුත් විශේෂයෙන් තරුණ කාලයේදී මේ ගමනට පොඩි බාධා එන්න පුළුවන්. මේ බාධා මොනවද කියලා අපි බලමු. 1. චිත්තවේගීය පරිණත භාවයක් නොමැතිකම. තරුණ කාලයේ අපිට ජීවිත අත්දැකීම් අඩුයි. ඒ නිසා හැඟීම් පාලනය කරගන්න අමාරු වෙන්න පුළුවන්. පොඩි දෙයකට තරහ යාම, දුක් වීම, කලකිරීම වගේ දේවල් වෙන්න පුළුවන්. මේවා නිසා හිතන්නේ නැතෝ ඉක්මන් තීරණ අරගෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැඟීම් පාලනය කර ගැනීමට පුරුදු වීම ඉතා වැදගත්. 2. යථාර්ථවාදී නොවන අපේක්ෂාවන්. බොහෝ තරුණ අය හිතනවා විවාහය කියන්නේ හැමදාම විනෝදයෙන් ආදරයෙන් පිරිච්ච දෙයක් කියා. නමුත් යථාර්ථයේදී විවාහයට අභියෝග එනකොට කලකිරිලා ඉක්මනට අත්හරින්න හිතෙන්න පුළුවන්. විවාහය කියන්නේ යථාර්ථයක් බව තේරුම් ගන්න. 3. දුර්වල sannivedana කුසලතා. තරුණ ජෝඩු බොහෝ විට ප්‍රශ්න ගැන කතා කරන්න දන්නේ නැහැ. සමහර වෙලාවට රණ්ඩු වෙනවා, කෑ ගහනවා, නැත්නම් කතා නොකර ඉන්නවා. මේ නිසා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සංසුන්ව කතා බහ කිරීමෙන් ඕනෑම ප්‍රශ්නයක් විසඳ ගන්න පුරුවන්. 4. වෙනත් විවාහ සමග සංසන්දනය කිරීම. අද සමාජ මාධ්‍ය නිසා අනිත් අයගේ ජීවිතත් එක්ක අපේ ජීවිත සංසන්දනය කරන්න පුළුවන්. අනිත් අයගේ සම්බන්ධවල තියෙන්නේ සතුටුදායක පැත්ත විතරයි කියලා තේරුම් ගන්නේ නැතුව අපේ සම්බන්ධය හොඳ නැහැ කියලා හිතෙන්න පුළුවන්. අනිත් අය එක්ක සංසන්දනය නොකර Tamanගේ සම්බන්ධය ශක්තිමත් කර ගැනීමට උත්සාහ කරන්න. 5. කැපවීමට සූදානම් නැතිකම. විවාහයට ලොකු කැපවීමක් අවශ්‍යයි. සමහර තරුණ අය වගකීම තේරුම් නොගෙන විවාහ වෙනවා. පස්සේ අමාරු වෙනකොට අත්හැරෙන්න හිතනවා. විවාහය කියන්නේ වගකීමක් බව තේරුම් ගන්න. 6. මුදල් ගැටලු. තරුණ ජෝඩු බොහෝ විට තවම රැකියා ආරම්භ කරන නිසා මුදල් හිඟකම් ඇති වෙන්න පුළුවන්. මේ නිසා රණ්ඩු ආතතිය ඇති වෙන්න පුළුවන්. මුදල් කළමනාකරණය ගැන අවධානය යොමු කරන්න. 7. වෘත්තීය පීඩනය. රැකියාවක් ගොඩනගන්න කාලයයි ශක්තියයි අවශ්‍යයි. සමහර වෙලාවට එක්කෙනෙක් රැකියාවට විතරක් අවධානය දෙන නිසා අනිත් කෙනාට තනි වෙන්න පුළුවන්. රැකියාව සහ විවාහය අතර සමබලතාවයක් පවත්වා ගන්න. 8. අනන්‍යතා ව්‍යාකූලත්වය. බොහෝ තරුණ අය විවාහ වෙන්න කලින් Taman කවුද කියලා හරියටම දන්නේ නැහැ. කාලයත් එක්ක විරස් වෙනකොට Tamanගේ සහකරු Tamanට ගැලපෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. Tamanම හඳුනා ගැනීමට කාලය දෙන්න. අන් අයගෙන් බලපෑම. මිතුරන්, පවුනේ අය සහ අන්තර්ජාල උපදෙස් නිසා තරුණ ජෝඩු පහසුවෙන් බලපෑමට ලක් වෙනවා. සමහර වෙලාවට වැරදි උපදෙස් නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නරක බලපෑම් වලින් ඈත් වෙන්න. 11. ලිංගික තෘප්තිය නොමැතිකම. තරුණ ජෝඩු ලිංගික කාරණා ගැන එතරම් පරිණත නැති වෙන්න පුළුවන්. මේ නිසා අතෘප්තිය සහ සමහර විට වංචාව පවා ඇති වෙන්න පුළුවන්. විවෘතව කතා කර තේරුම් ගන්න උත්සාහ කරන්න. 12. පෙළඹීම සහ අවිශ්වාසය. අද සමාජයේ ඕනතරම් පෙළඹීම් තියෙනවා. තරුණ අයෝ තවමත් ජීවිතේ ගවේෂණය කරන්න කැමති නිසා වංචා කරන්න පෙළඹෙන්න පුළුවන්. විශ්වාසය රැක ගැනීම ඉතාම වැදගත්. 13. එකට තබා ගැනීමට ශක්තිමත් ඉතිහාසයක් නොමැතිකම. වැඩිහිටි ජෝඩුවට එකට ගත කරපු අත්දැකීම් ගොඩක් තේලුවා. තරුණ ජෝඩු දැංග පටන් ගන්න නිසා අමාරු කාලවලදී එකට ඉන්න තරම් අත්දැකීම් නැහැ. එකට මතකයන් ගොඩනගන්න. 14. විවාහයට ඉක්මන්වීම. සමහර තරුණ ජෝඩු හැංගීම්, ගැබින්ගම් සහ හදිසි උද්‍යෝගයෙන් ඉක්මනට විවාහ වෙනවා. පස්සේ තේරුම් ගන්නා Tamanට ගැලපෙන්නේ නැහැ කියලා. විවාහයට පෙර හොඳින් හිතා බලන්න. 15. වෙන්ව වෙඩීම. කාලයට එක්ක මිනිස්සු වෙනස් වෙනවා. තරුණ ජෝඩු වෙනස් දිශාවලට වර්ධනය වෙලා පස්සේ තේරුම් ගන්න පුරුවන් එකම සිහින සහ වටිනාකම් නැහැ කියලා. එකිනෙකාගේ වෙනස් වීම තේරුම් ගන්න. 16. පොරොන්දු සැහැල්ලුවෙන් ගැනීම. වැඩිහිටි ජෝඩු පොරොන්දු බරපාලව සලකනවා. තරුණ අය විවාහය සතුටුදායක නැත්තම් පහසුවෙන් අත්හරියා හැකි දෙයක් කියලා හිතෙන්න පුරුවන්. පොරොන්දු වල වටිනාකම තේරුම් ගන්න. 17. ආදර හැඟීම් මට වැඳි පැවතීම. තරුණ අය හිතනවා ආදරය කියන හැඟීම් විතරයි කියලා. හැඟීම් නැති වුණොත් ආදරේත් නැති වුණා කියලා හිතනවා. ආදරය කියන්නේ හැඟීම් වලට වඩා දෙයක්. 18. වගකීම නොසලකා හැරීම. විවාහයට ගෙදර වැඩ, බිල්පත්, ළමයි සහ කැපවීම ඇතුළත් වෙනවා. බොහෝ තරුණ ජෝඩු මේ වගකීම් වලට සූදානම් නැහැ. වගකීම් වලට සූදානම් වෙන්න. 19. ඊර්ෂ්‍යාව සහ අසහනය. තරුණ ජෝඩු බොහෝ විට ඊර්ෂ්‍යාව සමග පොරබැඳෙනවා. විශ්වාසය නැති වුණාම සම්බන්ධයේ ආතතියෙන් පිරීලා යනවා. විශ්වාසය ගොඩනගන්න. 20. චිත්ත වේගීය ගමන් මල්ලු. සමහර තරුණ අය Tamanගේ අතීතයේ තියෙන වේදනාව විවාහයට ගෙනෙනවා. ඒව සුව කරගත්තේ නැත්නම් මේක සම්බන්ධයට බලපානවා.
අතීතේ සුව කරගන්න. 21. දරුවන් ඉතා ඉක්මනින් දරුවන් ලැබීම අතිරේක ආතතියක් එකතු කරනවා. තරුණ ජෝඩු මානසිකව හෝ මූලික වශයෙන් දෙමව්පියන් වෙන්න සූදානම් නැති වෙන්න පුළුවන්. දරුවන් ලැබීමට පෙර හොඳින් සැලසුම් කරන්න. 22. විවිධ විශ්වාස හෝ වටිනාකම්. විවාහයට කලින් ආගම සංස්කෘතිය හෝ අනාගත සැලසුම් ගැන ගැඹුරින් කතා නොකරින්න පුළුවන්. මේ වෙනස්කම් පස්සේ ලොකු ප්‍රශ්න ඇති කරනවා. විවාහයට පෙර මේ ගැන කතා කරන්න. 23. උපදේශන මගහැරීම. බොහෝ තරුණ ජෝඩු විවාහයට පෙර හෝ විවාහ උපදේශනයට යන්නේ නැහැ. වැඩිහිටි ජෝඩුවට ලැබෙන උපදෙස් සහ සූදානම ඔවුන්ට නැති වෙනවා. උපදෙස් ලබා ගැනීමට පසුබට වෙන්න එපා. 24. නිදහසට ආශා කිරීම. සමහර තරුණ අය තවමත් නිදහසේ ජීවත් වෙන්න, සංචාරය කරන්න, පාටි වලට යන්න කැමති. විවාහයේ ඔවුන්ට කූඩුවක් වගේ දැනෙන්න පුළුවන්. නිදහස සහ වගකීම සමබල කරන්න. 25. නොයිවිසීම. තරුණ අයට ඉක්මනින් හැමදේම ඕන. මුදල්, සාමය, සාර්ථකත්වය වගේ දේවල්. විවාහයේ අමාරු වෙනකොට ඉවසන්නේ නැතුව අත්හරින්න හිතෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. 26. සමාව දීමට අකමැත් වීම. සමාව දීම කියන්නේ විවාහයේ ප්‍රධානම දෙයක්. තරුණ ජෝඩු සමහර විට වැරදි වලට සමාව දෙන්න අකමැති වෙනවා. මේ නිසා සම්බන්ධය කැඩී යන්න පුරුවන්. සමාව දීමට පුරුදු වෙන්න. 27. නිහොනසින් නරක උදාහරණ. සමහර අය කැඩුන පවුලන් වල හැදුන අය නැත්තම් විෂ සහිත සම්බන්ධතාවල් දැකලා තිනවා. මේක Tamante විවාහයට බලපාන්න පුරුවන්. පැරණි පටිදාවලින් මිදන්න. 28. සමාජ මාධ්‍ය ගැටලු. දුරකථන සහ වීඩියෝ ක්‍රීඩාවල වැඩිපුර කාලය ගත කිරීම ඊර්ෂ්‍යාව, අවධානය වෙනතකට යොමු කිරීම සහ සම්බන්ධයේ සීමීපත්වය අඩු කිරීමට හේතු වෙනවා. සමාජ මාධ්‍ය පාවිච්චි කරන විදිය ගැන සැලකිලිමත් වෙන්න. 29. විවාහයට නව විවාහ උත්සවයට අවධානය යොමු කිරීම. බොහෝ තරුණ ජෝඩු අවධානය යොමු කරන්නේ ලස්සන විවාහ උත්සවයකට විතරයි. නමුත් විවාහය කියන්නේ ජීවිත කාලයටම පවතින සම්බන්ධයක්. උත්සවයෙන් පස්සේ සෑ ජීවිතය අමාරු වෙන්න පුරුවන්. විවාහ ජීවිතයට සූදානම් වෙන්න. තිලා එකට ගත කරන කාලය අඩුවීම. ව්‍යාපෘති, පාසල්, රැකියාව සහ සමාජ ජීවිතය නිසා ජෝඩු වලට එකට කාලය ගත කරන්න බැරි වෙනවා. මේ නිසා සම්බන්ධය දුරස් වෙන්න පුරුවන්. එකට ගුණාත්මක කාලය ගත කරන්න. 38. මුදල් වැරදි මහිස කළමනාකරණය කිරීම. සමහර අය නොසලකිරීමත් විදියට මුදල් වියදම් කරනවා. නැත්නම් නරක ණය ගන්නවා. මේ නිසා මුදල් ප්‍රශ්න නිසා රණ්ඩු වෙනවා. මුදල් ගැන සැලකිරීමත් වෙන්න. 32. ගෘහ කළමනාකරණ කුසලතා නොමැතිකම. නිහසක් කළමනා කරන්නේ කොහොමද, උයන්නේ කොහොමද, පිරිසිදු කරන්නේ කොහොමද, වියදම් පාලනය කරන්නේ කොහොමද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. මේ නිසා ආතතිය ඇති වෙනවා. ගෘහ කළමනාකරණය ඉගෙන ගන්න. 33. ආඩම්බරය සහ ආත්මార్థකාමිකම. බොහෝ තරුණ අයට සමා වෙන්න, වැරදි පිළිගන්න, නැත්තම් වෙනස් වෙන්න අමාරුයි. මේ ආඩම්බරය නිසා sannivedanaya සහ එකමුතුව විනාශ වෙනවා. ආඩම්බරය අත්හරින්න. 34. ආධ්‍යාත්මික පදනමක් නොමැතිකම. වැඩිහිටි ජෝඩු ආධ්‍යාත්මිකම ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ තරුණ ජෝඩුවට ජීවිත ප්‍රශ්න වලට මුහුණ දෙන්න ශක්තියක් නැති වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික පදනමක් ගොඩනගන්න. 35. සෘණ මිත්‍රන්. සමහර මිත්‍රන් අත්හැරින්න. ඔයාට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුරුවන් වගේ නරක උපදෙස් දෙනවා. මේ නිසා විවාහයේ රැඳී සිටීමට ඇති අදිෂ්ඨානය අඩු වෙන්න පුරුවන්. හොඳ මිතුරන් තෝරා ගන්න. 36. ඇබ්බැහිම්. මත්ද්‍රව්‍ය, මත්පානය, සූදාම නැත්තම් අසභ්‍ය දර්ශන වගේ ඇබ්බැහිම් නිසා තරුණ විවාහයක විශ්වාසය සහ ගෞරවය විනාශ වෙන්න පුරුවන්. ඇබ්බැහිම් වලින් මිදෙන්න. 37. එකට අනාගත සැලසුමක් නොමැතිකම. සමහර ජෝඩු කලින් සැලසුම් කරන්නේ නැහැ. පොදු ඉලක්ක හෝ සිහින නැති නිසා සම්බන්ධයට දිශාවක් නැති වෙලා. එකට අනාගතයේ සැලසුම් කරන්න. 38. සීමා නැතුව සටන් කිරීම. තරුණ අය තර්ක කරන වෙලාවට කෑ ගහන්න, අපහාස කරන්න නැත්තම් ප්‍රචණ්ඩකාරී වෙන්න පවා පුළුවන්. මේ නිසා මානසික තුවාල ඇති වෙනවා. ගැටලු වලදී සීමා පනා ගන්න. 39. විවිධ ප්‍රේම භාෂා. එකිනෙකාට නිවැරදි විදියට ආදරය කරන්නේ කොහොමද කියලා නොදැන සිටීම කලකිරීමට හේතු වෙනවා. උදාහරණයක් විදියට එක්කිනෙකුට ආදරය අවශ්‍ය වෙනකොට අනිත් කියලා තෑග්ගි දෙනවා. එකිනෙකාගේ ප්‍රේම භාෂාව තේරුම් ගන්න. 40. හිටපු අය ගැන ඕනෑවටව සිටීම. තරුණ අය තමන්ගේ සහකරුවා හිටපු පෙමුවතෙක් හෝ පෙමුවතියක් එක්ක සංසන්දනය කරනවා. මේ නිසා සැකය සහ අතෘප්තිය ඇති වෙනවා. අතීතය අතීතයටම තියන්න. 41. අන්තර්ජාලයේ ආලවන්ත හැඟීම්. සමාජ මාධ්‍ය වැරදි විදිහට පාවිච්චි කිරීම, හිටපු අයත් එක්ක කතා බහ කිරීම වගේ දේවල් නිසා විශ්වාසය ඉක්මනට නැති වෙනවා. සමාජ මාධ්‍ය භාවිතයේදී ප්‍රවේශම් වෙන්න. 42. එකිනෙකා මත ඕනෑවට වරඳා පැවතීම. සමහර තරුණ ජෝඩු බලාපොරොත්තු වෙනු තමන්ගේ සහකරුවන් හැමදාම තමන්ව සතුටු කරයි කියලා. එහෙම නොවුනොත් විවාහය දුක්බර වෙනවා. තමන්ගේ සතුටට තමන් වග කියා. 43. මැගේ එරීවට අති බිය. තනිකඩ මිතුරන් විනෝද වෙනෝ දැක්කහම තමන්ට විවාහය නිසා සතුටු නැති වුණා කියලා හිතෙන්න පුළුවන්. තමන්ගේ තීරණය ගැන විශ්වාසයෙන් ඉන්න. 44. ගැටලු වලින් පලා යාම. ගැටලු විසඳනව වෙනුවට කතා නොකර ඉඳලා දික්කසාද වෙන එක තමයි හොඳම විසඳුම කියලා හිතනවා.
ගැටලු වලට මුහුණ දෙන්න. 45 ආත්මාර්ථකාමිකම. බොහෝ තරුණ අයට ඔවලි තමන්ගේ අවශ්‍යතා මුලින්ම ඉටු කරගන්න. විවාහයට කැපවීමක් අවශ්‍යයි. ආත්මාර්ථකාමිකම අත්හරින්න. 46 දුර්වල සෞඛ්‍ය පුරුදු. නරක ආහාර පුරුදු, දුර්වල සනී ආරක්ෂාව, මානසික සෞඛ්‍ය ගැටලු විසඳා නොගැනීම කාලයත් එක්ක විවාහයට බලපාන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කරගන්න. 47 උපදේශකයෙකු හෝ මඟ පෙන්වීමක් නොමැතිකම. වෙන්ඩිහිටි ජෝඩුවට උපදෙස් ගන්න අය ඉන්නවා. තරුණ ජෝඩු හැමදේම තනියම හදන්න ගිහිල්ලා අසාර්ථක වෙන්න පුළුවන්. උපදෙස් ලබා ගැනීමට පසුබට වෙන්න එපා. 48 වැදගත් සාකච්ඡාවලින් වැළකී සිටීම. දරුවන් කී දෙනෙක් ඕනද, කොහිද ජීවත් වෙන්නේ, ආගමික විශ්වාස වගේ දේවල් ගැන කතා නොකරින්න පුළුවන්. මේව පස්සේ ප්‍රශ්න බවට පත් වෙනවා. මුලින්ම වැදගත් සාකච්ඡා කරන්න. ඉතින් මේ වගේ වැදගත් රසවත් දේවල් ජීවිතයට එකතු කරගන්න අපිව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න.